මම පෞද්ගලිකව ආසයි පැතුම් බැට් කරනවා බලගෙන මම ප්‍රැක්ටිස් වලත් මැච් එක ගහද්දිත් පැතුම්ගේ බැටිං බලන්න ආසයි මම හිතන්නේ ඒක මට කියන්න වචන නැහැ ඇත්තට මොකද මම එච්චර සතුටුයි මෙන්න චරිත් අසලංක මේ සහෝදර පීතිකරුවා උස්සවනවා ඉහළින් පහළ එල්ල කරනවා ටීම් පිටකට කලාපේ මෙන්න එකලස් ලබා ගන්න එය ඉතාමත් ඉතිහාසයේ ප්‍රථම වතාවට තමාගේ සහෝදර ක්‍රීඩකයෙක්ව ද්විතීයික ශතකයක් කරා යන්නට අවස්ථාව ප්‍රතිම පන්දුවෙම ලබා දුන්නා චරිත් අසලංක එක ලකුණු ලබා අනුව ස්ථානගත කළා ලකුණු 4ක් විය යුතුයි ලකුණු 4 අත් කර ගන්නවා දයාබර ක්‍රීඩාලෝලී අසන්නනේ නරඹන්නනේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිටිකරුවෙකු එක් දින තරගයකදී ලබා ගන්නා ප්‍රථම ද්විතීයික ශතකය වාර්තා කර ගන්නවා පැතුම් අනර්ග පිටුකරණයක් විශිෂ්ට පිටුකරණයක් නැවතත් ගෝල් කිරීමේදී බැක්ස් වාලේ කලාපේ ලකුණු 6යි පැතුම් නිස්සංග පැතුම් නිස්සංග අවසන් පන්දුව ස්ථානගත කරනවා හතරේ සීමාව දක්වා ලකුණු 4යි 6 පාර 4 පාර සංදර්ශනයක දිවාව ශ්‍රී ලංකා ඉදිරියේ පන්දුව 50 අවසන් පන්දුවට ලකුණු 4ක් පැතුම් නිස්සංග